නිහාස සමරතුංග මධ්‍යම පාන්තික පවුලක ඉපදුණු මම පවුලේ දෙවෙනිය. වර්ණනා කරන්න තරම් ගොඩාක් ලස්සන රූසප්පුවක් නොමැති වුණත් චාම් ලස්සනක් මට තිබුණා. දනිස ගාවට තිබුණු දිග කොණ්ඩය මාව හැඩ කළා. මීට අවුරුදු 20කට විතර කලින් ගත්ත මගේ පින්තූරයක් දිහා බලාගෙන ඉන්නකොට මටම මං ගැන හීල් වුණා. දිලංග මගේ ජීවිතයට ආවේ මම A-level කරන වයසේ. මම O-level විභාගේ පාස් වෙලා A-level කරන්න නගර පාසලට ආවා. අපේ පාසල් වත්තට අල්ලපු වත්තේ තමයි එයාලා ගෙදර තිබුණේ. ඔන්න ඉතින් මාව දැකලා දිලංග මගේ පස්සෙන් එන්න ගත්තා. මුලදී මං ඔහුව ගණන් නොගෙන හිටියා. මගේ යාළුවා අතේ පණිවිඩ එවන්න ගත්තා. ඒවත් මං ගණන් නොගෙන ටික කාලයක් හිටියා. ඔහොම ඉතින් ඉන්නකොට අපේ විභාගය ලං වුණා. A-level විභාගය ලියලා අවසන් වුණා. ඔය අතරේ නිතර අපි පාසලට ආව ගියා. ප්‍රැක්ටිකල් සඳහා පුරුදු වෙන්න. ප්‍රැක්ටිකල් ඉවර වෙලා ගෙදර යන්න බස් හෝල් ටිකේ අපි ඉන්නකොට මගේ යාළුවා යාළු වෙලා හිටියේ දිලංගගේ යාළුවෙක් එක්ක. දෙන්නම එනවා ඉතින් බස් හෝල් ටිකට. ඔහොම ඉතින් දවස් 2-3ක් යනකොට මමත් දිලංග එක්ක කතා කරනවා. අපි දෙන්නත් දැන අඳුනගෙන අපේ සම්බන්ධය පටන් ගන්නවා. අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා. නිතර හම්බෙනවා, ඇවිදින්න යනවා. ඔහොම ඉතින් කාලය ගෙවිලා යනවා. දිලංගට රස්සාවක් තිබුණේ නෑ. රස්සාවක් කරන්න වමනාවක් ඔහුට තිබුණෙත් නෑ. මම නිතරම රස්සාවක් හොයාගන්න කියලා කිව්වා. හරි මං හොයනවා කියා හිටියා. ඒ වුණාට දිලංග රස්සාවක් විදියට කරලා තිබුණේ අරක්කු පෙරණ එක. මම ඔහුත් එක්ක යාළු වෙලා හිටියට ඒක දැනගෙන හිටියේ නෑ. යාළුවවත් ඒක මට කිව්වේ නෑ. මගේ යාළුවත් ඒක දැනගෙන ඉඳලා තිබුණේ නෑ. ඔන්න ඉතින් විභාගයේ ලකුණු ආවා. මම විභාගයේ පාස් වෙලා තිබුණා. නමුත් මාව රස්සාවකට යවන්න දිලංග කැමති වුණේ නෑ. දවසක් දිලංග මාව හම්බ වෙන්න ඇවිත් එයාගේ යාළුවෙකුගේ ගෙදරකට එක්කගෙන ගියා. සුදු අද නම් මට නිදහසේ ඔයා එක්ක ඉන්න ඕනි කියලා. මම අකමැත්තෙන් වුණත් එයාගේ හිත රිද්දවන්න කැමති නැති නිසා ගියා. ඒ ගෙදර කවුරුත් හිටියේ නෑ. බයික් එකෙන් බැහැලා මාව වඩාගෙන පිස්සුවෙන් වගේ කිස් කර ගේ ඇතුළට එක්කන් ගියේ. මාත් ඒ හැඟීම් වලට පිස්සු වැටිලා හිටියේ. ඒ මොහොතේ අපට අපේ සීමාවල් අමතක වෙලා අපි අපේ ලෝකෙක තනි වුණා. මම එදා දිලංග අතින් ගැහැණියක් වුණා. එදා දවස ඔහොම ගත වෙලා ගියා. අපි නැවතත් හම්බ වුණා. අපි නැවතත් අපේ ලෝකවල තනි වුණා. අපේ සම්බන්ධේ අපේ ගෙදරට ආරංචි වුණා. මේ විදිහට එක තැන්වල යනවා කියලා ගෙදරට ආරංචි වෙලා තිබුණා. ගෙදරින් බල කරා මේ සම්බන්ධය නතර කරන්න කියලා. ඒකට අකමැති වුණ හින්දා මම දිලංග එක්ක පැනලා ගියා. කාලය ඔහොම ගෙවිලා ගියා. ටික දවසක් අපි සතුටින් හිටියා. මං ඒ ගෙදරට ඇවිල්ලා සතියක් විතර ගියාට පස්සේ දිලංග හැමදාම රැට බීලා ගෙදර එන්න ගත්තා. මම රස්සාවක් හොයාගන්න කීවත් දිලංග ඒකට කැමති වුණේ නෑ. ඒ වුණාට මට කන්න අඳින්න දෙන්න සල්ලි තිබුණා. මං ඒ ගැන අහනකොට මුලදි මගේ ඇරියා. පස්සේ
මං අහනකොට මට ගහන්න ගත්තා. කොහොම හරි මට ආරංචි වුණා දිලංග අරක්කු පෙරනවා කියලා. ඔය රස්සාව නතර කරලා වෙන රස්සාවක් හොයාගන්න කියලා මං හැම නිතරම රණ්ඩු කරා. ඔහොම ඉතින් ටික කාලයක් යනකොට ගෙදරට දෙන සල්ලිත් නැති වුණා. මේ මනුස්සයා සූදුවටත් එබ්බැහි වුණා. අරක්කු පෙරලා ගන්න සල්ලි අරගෙන එතනින්ම බූරු පොලට යනවා. ඊට පස්සේ කටගොන්නක් බීගෙන මහරෑ ගෙදර එනවා. සල්ලිත් පැරදිලා. ගෙදර උයන්න කිසිම දෙයක් නෑ. සල්ලි දෙන්නෙත් නෑ. උයලා නෑ කියලා මගේ කිස් වැටියෙන් අල්ලගෙන මට ගහනවා. මට මගේ ජීවිතේ කලකිරිලා තිබුණේ. ගෙදරින් එළියට බහින්න බෑ. ඇඟ පුරාම තැලුම් පාරවල්. ඊට පස්සේ ටික දවසකින් අරක්කු පෙරන තැනින් මේ මනුස්සයාව එළවලා තිබුණා. එන්න එපා කියලා. එතනත් රණ්ඩු කරගන්නවලු. මාත් එක්ක හැමදාම රණ්ඩු කරගන්නවා. සල්ලි ඉල්ලලා බූරු පොලට යන්න. මං ගෙදර වියදම හොයාගන්න එළවලු වගා කරා. ගෙදර පොල් ගස්වල වැටෙන පොල් අතු ඉරටු ගෑවා. ඔය හම්බෙන සල්ලි වලින් ගෙදර වැඩවලට පිරිමැස්මෙන් පාවිච්චි කරා. ඒ ගන්න ගානත් ඉල්ලලා මේ මනුස්සයා මට දස වද දුන්නා. දවසක් දාරෑ 10ට විතර නාඳුනන පිරිමි දෙන්නෙක් අපේ ගෙදරට ආවා. ඒ පිරිමි දෙන්නා අපේ ගෙදරට එක්කරගෙන ඇවිල්ලා තිබුණේ දිලංගම තමා. මේ නරුමයා මාව මේ පිරිමි දෙන්නට විකුණලා සල්ලි වලට. ඒ නරුමය දෙන්න එක්ක මට හෙල්ලෙන්නවත් බැරි වුණා. මට නැගිට ගන්නවත් පණ තිබුණේ නෑ. උන් මට දස වද දුන්නා. ඌට බూరు ගහන්න බොන්න සල්ලි හොයාගන්න දවස ගානේ මාව මිනිස්සුන්ට විකුණා. මගේ ගෙදරින් මං ගැන බැලුවේ නෑ. මට මගේ දුක කියන්න කවුරුත් හිටියෙත් නෑ. මට මගේ දුක කියන්න කවුරුත් හිටියේ නෑ. මගේ දෙමව්පියන්ට දුන්න දුක් ගින්දර මට දැන් විඳවන්න වෙලා. මට මගේ ජීවිතේ අපායක් වෙලා තිබුණේ. මම මේ ගැන පොලිසියට කියන්න කිහිප සැරයක් උත්සාහ කරා. ඒ හැම පාරකම මාව දිලංගට අහු වුණා. මට හොඳටම ගහලා ගේ ඇතුළට දාලා දොර ලොක් කරලා යනවා. දවසක් ඔය වගේ බීල ඇවිත් මට ගහනකොට මගේ දිවසීම නැති වෙලා මම මන්න පීයක් අරගෙන දිලංගව කපාගෙන ගියා. දිලංග එතනම මැරෙනවා. මම පොලිසියට ගිහින් බාර වුණා. අවුරුදු 15කට මාව කූඩු කරා. මට මං ගැන ලොකු වේදනාවක් අනුකම්පාවක් ඇති වුණා. කවුරුත් නැතුව මං තනි වුණා. අම්මා කියන දේ ඇහුවනම් මං තනි වෙන්නෙත් නෑ. මේ විදියට දුක් විඳින්නෙත් නෑ. මට මං ගැනම හීල්ලුණා. මගේ වයසේ අනික් අය සතුටින් ජීවත් වෙන හැටි දැක්කාම මට මං ගැනම කේන්තියක් හා කලකිරීමක් ඇති වුණා. මගේ ලස්සන තරුණ කාලේ හිර කූඩුවක් ඇතුලේ ගත කරන්න වුණා. එදා දෙමාපියෝ කියන දේ ඇහුවනම් අද මේ වගේ දෙයක් මට වෙන්නේ නෑ. එදා මං හොඳට හිතලා නිවැරදිම තීරණයක් ගත්තනම් අද මට මේ විදිහට මගේ ආදරේ නැති වෙන්නෙත් නෑ. මගේ දෙමව්පියෝ නැති වෙන්නෙත් නෑ. මගේ ජීවිතේ විනාශ වෙන්නෙත් නෑ. ජීවිතේ ගන්න සමහර තීරණ හැඟීම් පාලනය නැති නිසා මුළු ජීවිත කාලෙම විඳවන්න වෙන අවස්ථා ඇති නොවෙන්න වග බලා ගන්න.